1981 වර්ෂයේ තමයි චංචල රේඛා චිත්‍රපටය තිරගත වෙන්නේ. එතකොට මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සේන සමරසිංහ මහත්මයා. රොඩ්නි විධානපතිරණ මහත්මයාත් මේ සඳහා තුන්වන සහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. කොහොමද ඔබතුමා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ සහ කොහොමද මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ? මෙහෙමයි. ඒ කාලේ මට ලොකු චිත්‍රපටි පිස්සුවක් තිබුණා. ඒ කාලේ නෝඩත් මම මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරනවා. එතකොට චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයෙක්ගේ අත්දැකීම් ලබා ගන්න මම තවත් අධ්‍යක්ෂවරු කීප දෙනෙක් ළඟට ගියා. නමුත් ඔවුන්ගෙන් මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒකින්ද මම සේනු සමරසිංහ ළඟට ගිහිල්ලා මං කිව්වා සේනයි මට චිත්‍රපටයක වැඩ කරන්න ආසයි කිව්වා. ඉතින් ආසයි කොහම ඒ පාර සේන කිව්වා මේ ඔයාට එන්න පුළුවන්ද දැන් අපි තව සුමාන දෙකකින් චිත්‍රපටයක් පටන් ගන්නවා. ඒකේ ඇවිල්ලා වැඩ කරන්න කියලා. ඉතින් එහෙම තමයි ගියේ. ඉතින් ඊළඟට ඒ චිත්‍රපටයේ ඉතින් ඇවිල්ලා මම ඒ කාලේ අපේ මගේ සිනමා පුවත්පතේ කතුවරයා හිට වැඩ කරේ ආතුරු යමනසේන මහත්මයා. ඉතින් මම ඇවිල්ලා කිව්වා මිස්ටර් අමරසේනට මේ මට මේ චිත්‍රපටයක වැඩ කරන්න හම්බුණා. දැන් මොකද නිවාඩු ප්‍රශ්නේ සුමාන 3ක් විතර ඉන්න ඕන කියලා. මං හිතුවා හම්බෙන එකක් නැහැ කියලා. දැන් නෑ ඒව කර ඉගෙන ගන්න ඕන. ඔයා යන්න ප්‍රශ්නයක් නැහැ. ආටිකල්ස් ටික ලියලා තියලා යන්න කියලා. ඉතින් ඒ වගේ විශාල සහයෝගයක් ලැබුණා. ඉතින් සේන අයියා ඇත්තටම මට මතකයි අපි සම්බන්ධ වෙච්ච මුල්ම ෂූටින් දවසේ ඒ කාලේ හිටියා. එදා තමයි ප්‍රථම වතාවට මට ගාමිණී ෆොන්සේකා කියන්නේ ප්‍රවීණ රංගදරයෙක් කතා කරන්නවත් ලැබුණේ. ඉතින් මට මතකයි සේන අයියා එදා ස්ක්‍රිප්ට් එක අරගෙන මට කිව්වා රොඩ්නි මෙන්න මේ තැන්වල තමයි කැමරාව තියන්න ඕන. කැමරා පොසිෂන්ස් මේවා. නැත්තම් එතනින් එහාට තිබ්බොත් එහෙම එඩිට් කරන්න බැරි නේ කියලා ඒ පළවෙනි දවසේ රූගත කිරීම පටන් ගත්තේ ඒ විදිහට. ඉතින් එදාම තමයි ගාමිණී ෆොන්සේකා කියන්නේ ප්‍රවීණ නළුවා මට ඇවිල්ලා ප්‍රථම වතාවට කතා කරා. මම කතා කරන්න ඉස්සෙල්ලා ඉංග්‍රීසියෙන් කතා කළේ රොඩ්නි කම් හියර් කියලා. කතා කරලා කිව්වා එතන කෙනෙක් මට පෙන්නුවා කවුද අර ඉන්නේ මිනිස්සයා මේ ස්කින් එකක් ඇඳලා මම කිව්වා දන්නේ නැහැ ගාමිණී මම කවුද කියලා. ඒ පාර ඉංග්‍රීසියෙන් කිව්වා මම කැමති නෑ. ඒ වගේ මේ රවුඩීස් ලයික් ඒ වගේ අයක වැඩ කරන්න එයාට කියන්න සෙට් එකකින් යන්න කියලා. ඉතින් මම ගිහලා සේන අයගෙන් ඇහුවා ගිහලා ඊපස්සේ සේනකෝ ඉතින් ගාමිණී කියනවා ඔයා කියන්න කියලා. මම ගිහිල්ලා ඉතින් කිව්වා කවුද සිසිර කුමාරතුංග. ඉතින් කිව්වෙන් පස්සේ සිසිර මට කිව්වා තමුසේ මං අල්ලගන්නම් දැන් මං යන්නම් අල්ලගන්නම් කියලා. පස්සේ මගේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂකයා හිටියේ කුමරාස වාක්ෂිත කියන ඒත් පුවත්පත් කලාවේදියෙක්. ඒ පාර කිව්වා උඹත් ගාමිණීගේ ලනු කනවනේ කියලා. ඉතින් ওই වගේ අමතක නොවන සිදුවීමක් එක තමයි ඇත්තටම චංචල රේඛා ආරම්භ වෙන්නේ. ඊට පස්සේ අපි සුමාන දෙකකටත් වැඩි කාලයක් නැවතිලා හිටියා සේනායලා ගෙදර මා ගෙදර තමයි නැවතිලා හිටියේ. අපි එක්ක හිටියා විමාර්කු මත කොස්තා, එතකොට බන්දු සමරසිංහ, එතකොට රෙක්ස් කොඩිපිලි, නදිකා ගුණසේකර, තලතා ගුණසේකර, ෆරිනාලයි, ස්වර්ණා මල්ලවාරච්චි වගේ නළුවිලි ඇත්තටම පිරිසක් එක්ක ඉතින් වැඩ කරා. ඒක හරි සුන්දර අත්දැකීමක්. අදටත් දැන් අද සේන අයියා අපි අතර නෑ වුණත් ඉතින් සේන අයියා මතක කරලා මට සිහින් වේදනාවක් තාමත් තියෙනවා. මොකද අපේ අතීතයේ දැන් ඉතින් ඒ අතීතයේ දැන් ගත ගාමිණී ෆොන්සේකා කියන රංගදරයත් අපි අතර නෑ. ඉතින් රෙක්ස් කොඩිපිලිත් නෑ. කොස්තත් නෑ. ඉතින් ගොඩක් අය නෑ. දැන් මේ ගමන මම සේන අයියාගේ මේ අවමංගලෙට ගිය වෙලෙත් සේනයගේ ලොකේෂන් වැඩ කරපු කීප දෙනෙක් හම්බ වුණා. ඉතින් විශාල සංවේගයක් දැනෙනවා. මොකද බන්දු සමරසිංහ විශේෂයෙන් බන්දුත් ඇවිල්ලා හිටියා. බන්දුයි මමයි තමයි එක කාමරේ හිටියේ. බන්දු මට මතකයි රාත්‍රී කාලේ ගිටාරය වාදනය කළ සින්දු කියනවා ඒ කාලේ. ඉතින් ඒ වගේ ඊටාම සුන්දර මතක සටහන් රසක් තියෙනවා.